Good morning හැමෝටම. අද ඉතින් මගේ නිවාඩු දවස. ඒ නිසා ටිකක් දවල් වෙනකන් නිදාගෙන නැගිටලා ගෙදර තිබුණ චූටි වැඩ වගේක් කරලා දැන් ඉතින් උදේට කොෆි එකක් බොන්න තමයි ලෑස්ති වෙන්නේ. ප්‍රතිහාරි නුරාගිනා මීනදේසි මවාශා රූපසාරි මැවීපේනා චන්ද්‍රශෝභා රසීපානා මන ආශා රටාපානා හිත පැහි සුභාගේනා. ඒ වැඩ ටිකත් ඉවර කරලා අද ඉතින් මගේ නිවාඩු දවස හින්දා ටිකක් එළියට යන්න කියලා තමයි ලෑස්ති වෙන්නේ. දවල් කෑමත් එළියෙන් අරගෙන එන්නම තමයි හිතාගෙන ඉන්නේ. දැන් ඉතින් ඇඳුම් ඇඳ බැලිල්ලක් තමයි තියෙන්නේ. කොහොම හරි මට හිතට සෙට් වෙන ඇඳුම් දෙක තුනක්ම ඇඳලා බලලා අන්තිමේට සෙට් වෙන එකක් දෙකක් ගත්තා ඉතින්. කළු පාට එක ඇඳලා බැලුවත් පස්සේ හිතුණා සුදු පාට එක ඊට වඩා මැච් වෙනවා කියලා. ඒ දෙක තමයි ගත්තේ ඉතින්. ඔන්න ඔකට වැඩ වුණේ ඉතින් මොනවා හරි ලටපට ටිකක් ගන්න. අන්තිමේදී ඉතින් තෝරලා අයිලයිනර් එකකුයි ඉයරින්ග්ස් දෙකකුයි ගත්තා. මොනවා හරි දවල්ට කන්නත් ඕනේ නේ. මිත්‍රාමානනා සිත පාරා පෙසිනා සීමානේ සිත ඉඟිපානා දෙසිනා සිහිනයයි සරාමහා එනවාදෝ මම
ඉතින් එළියට බැස්සොත් දයිසෝ එකට නොගිහින් ගෙදර එන්නේ නෑනේ. ජපානයේ ඉන්න අය නම් දන්නවා දයිසෝ එක කියන්නේ ගෙවල් වලට ඕනි කරන බඩු ඒ වගේ එක දේවල් තියෙන සුකුරුත්තම් ගොඩාක් තියෙන ෂොප් එකක් ඉතින්. ඉතින් ඒකටත් අනිවාර්යෙන් ගොඩ වෙලා තමයි ගෙදර එන්නේ. අන්තිමට ඉතින් එන ගමන් බොන්න කියලා මොනවා හරි ගන්න මේකටත් ගොඩ වුණා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අද දවස ඉවර වුණේ. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වනතුරු ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.